Welcome to Rashmi's Diary. මගේ ෆස්ට් වීඩියෝ එක විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි UK වල ගිය ලස්සන තැනක් ගැන. අපි යනකොටත් එදා ගොඩක් බිසී දවසක්. ෆයිලි බීච්. ෆයිලි බීච් එක තියෙන්නේ North Yorkshire, England. ලීඩ්ස් වලින් ඉඳන් යන කෙනෙක්ට නම් පැය එකයි විනාඩි 30ක් වගේ දුරයි. මයිල්ස් 68ක දුර. හරිම ලස්සන නේචර් එකක් තියෙන, රිලැක්ස් එකේ ඉන්න කැමති, ෆැමිලි එකත් එක්ක ඩේ අවුට් එකක් ගිහින් එන්ජොයි කරන්න කැමති හැමෝටම හරිම ලස්සන තැනක්. හරිම ලස්සන view point එකක් තියෙනවා. ඇත්තටම අපි ලොකේෂන් දාලා ගියේ ෆයිලි view point එකට. මේ බීච් එකට අපි දැක්ක විදිහට මේන් එන්ට්‍රන්ස් 3ක් තියෙනවා. අපි ෆයිලි view point එකට ලොකේෂන් දාලා ගියපු නිසා ෆයිලි බීච් එකට view point එකේ ඉඳලා කන්ද පහළට බහින්න වුණා. ඉතින් අපි යනකොටත් එදා ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියේ. මේ බීච් එකේ මයිල්ස් 5ක් විතර ඇවිදින්න තියෙනවා. අපි ෆයිලි බීච් එකේ එන්ට්‍රන්ස් වෙනකොට බීච් එකේ විස්තර වගේම සේෆ්ටි එක ගැන නෝටිස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක දකින්න පුළුවන් මේ බෝඩ් එකේ. ඉතින් ඔයාලට දකින්න පුළුවන් හරිම ලස්සන තැනක්. අපි යනකොටත් ෆැමිලිස් ගොඩක් ඇවිත් තිබුණා. ගොඩක් අය හිටියේ බීච් එක සයිඩ් එකේ. අපිට ආසයි තුනා ෆයිලි ක්ලිප්ස් සයිඩ් එකට ඇවිදගෙන යන්න. ඉතින් අපි ගියා අනිත් පැත්තට. ඒකයි ඔයගොල්ලන්ට එහෙම ගොඩක් කට්ටිය පේන්න මේ වීඩියෝ එකේ නැත්තේ. මේ තැන ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනේ. මම හරිම බයෙන් නැග්ගේ. අපි ගිය දවසේ හරිම හුලං තරයි. ඔයාලට පේනවා හරිම ලස්සන තැනක්. ඒ වුණාට ලස්සනෙන් නම් කිසිම අඩුවක් නෑ. හරිම නිදහස්, හරිම ලස්සනයි. ඒ වගේම යන්න ඕනේ UK වල ඉන්න අපේ යාළුවෝ යනවා නම් ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. සේෆ්ටි ෂූස් අරන් යන්න අමතක කරන්න එපා. ගොඩක් ලිස්සනවා. අපිටත් එදා ඇත්තටම අරගෙන යන්න බැරුව ගියා. මේගොල්ලන්ට පේන්නේ මයිල්ස් 8ක් විතර එදා ඇවිදපු නිසා කාර් පාක් එකට ආය ආපහු කන්දනගල යන විදිය ගොඩාක් අමාරුවෙන් නැග්ගේ ආපහු ඇත්තටම. මේ තමයි අපේ ඩේ අවුට් එකේ මං ආසම් පාත් එක. මම ඩේ අවුට් එකක් ගියොත් TikTok එකක් කරන්න නම් අමතක කරන්නේ නෑ. මම මේ TikTok එක කළේ කාංචනා අනුරාධිගේ ලස්සනම සෝං එකකට. ඔයාලට ඒ TikTok එක බලන්න පුළුවන් මගේ TikTok account එකට ගිහින්. මම මේ වීඩියෝ එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. මම ඔයාලට ආරාධනා කරනවා මාව TikTok එකෙත් follow කරන්න කියලා. මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් එනකල් සුබ දවසක්. පරිස්සමින් ඉන්න.